අද මාත් එක්ක ඉන්න හරිද? හරිත ගතේ තියෙන පොතක්. ඒ පොතේ ඇතුලේ තියෙන කවර ටිකක්. ඒ කවර ටික තමයි අද අපේ වීඩියෝ එකේ තීරණය කරන්නේ. ඉතින් යාළුවනේ මේ කවර වල තියෙන Python codes. ඉතින් මාත් දන්නේ නැහැ මේ Python code වලින් මොකද වෙන්නේ කියලා. මේ වීඩියෝ මොකද වෙන්නේ කියලා බලන්න. ඔයාලට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. ප්‍රශ්න ටික විසඳන්න මම මිස්ටර් දින්නට දෙන්න අවස්ථා දෙකක් විතරයි. මේ අවස්ථා දෙක ඇතුළත එයා ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණොත් එයාට සිද්ධ වෙනවා මම දාන ඕනම කන්ඩිෂන් එකක් යටතේ එයාට මම දෙන චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරලා සිද්ධ කරන්න වෙනවා. කිසිම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නවත් කිසිම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් දෙන්නේ නැහැ. දෙන්නේ කොලේකුයි පෑනකුයි විතරයි. එයාට ඒ සම්පත් ඒ ටික පරිභෝජනය කරලා ටික විසඳලා අවස්ථා දෙක ඇතුළත එයාට පුළුවන්. ඉතින් යාළුවනේ පේනවනේ වැඩේ එන්නම තරුණ වෙනවා. අද දවසේ තීරණය වෙන්නේ මෙන්න මේ Python codes වලයි අපේ හරිත අතේ කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. එහෙනම් මෙන්න දිනවාගේ පළවෙනි ප්‍රශ්නේ. මෙතනදී හරිත ප්‍රශ්න දීලා මාරු වෙනවා shape එකේ. හරිත හොයන්න ගලේ මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න මම කල්පනා කරා. ඔයාලටත් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කමෙන්ට් එකක් විදියට ඇත්ත සයිඩ් එකෙන් මේ ප්‍රශ්න ටික මම දාන්නම්. අයින් ප්‍රශ්නේ තියෙන්නේ මොඩියුල් එකක් එන්න කියන රැන්ඩම් කියන මොඩියුල් එකක් ෂේරින් කියන දෙක වන්නේ අම්මට දෙක අවුලක් නෑ අද ෂේප්. සනි තමයි තියෙන්නේ. ඒක තින්නේ සනි. ඒක එතනින් ගත්තොත් පින් කරන මුලින්ම සනි කියන එක මුලින්ම සනි today weather is sunny කියලා වැටෙන්නේ. sorry sunny කියන්නේ මේ තින if weather එක rainy වුණොත් umbrella පාවිච්චි කරනවා. if weather sunny වුණොත් wear sunglasses. sunglasses යන්නේ නැහැ පුතේ. කමක් නැත. අපි ඊළඟ print මේ output එක විදිහට එන්නේ suggestion wear sunglasses. යාළුවනේ මේ හරිත හොයන යන තැන හරියටම හරිත හිදින්න නැද්ද කියන දන්නේ නැහැ. හැබැයි හරිත යන්න ඕනේ කිව්වොත් තැනක් තමයි මේ යන්නේ ලංකාවේ ප්‍රසිද්ධම තැනකට. දන්න කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට දාන්න. එහෙනම් අපි හොයන්නේ හරිතද? ප්ලේස් දන්නවා දන්නෙත් නෑ. අම්මට සුපිරි වීඩියෝ එකක් තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මම මේ විසදපු ප්‍රශ්නේ දෙන්නත් ඕනේ හරිතට. දෙන්න අපේ කැමරාමන් හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ගන්නත් ඕනේ අපේ හරිතගේ. අපි බලමු. ඒ වන් අර හරිත නේද මං ඉන්නේ? අඩු වුණේ බං. හරිත තමයි ඉන්නේ. ප්‍රශ්නේ ඉතිරිමද? කොගම් බලන්න. දෙන්න තියෙනවා හරිත ප්‍රශ්නේ. හරි. දිනවල දෙන්න තියෙනවා මට තව දෙයක්. මේක හොගම් මේ මොකද්ද? මේක මට තියාගන්න ඕන ටැග් එකක් फ्रेंड्स. එන්න වගේ ඊළඟ ප්‍රශ්න. ඔව් යාළුවනේ. ඔයාලට හිතෙන්න මට හිතන දේද? මට හිතෙන්නේ හරිත shape එකේ ප්‍රශ්න දීලා මාරු වෙනවා කියලා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ අඩෝ මොකද්ද පාම් ටීස් ඒ කියන්නේ පාම් ගස් තියෙන තැනක් හොයාගන්න. මේ පැත්තේ නෑ පාම් ගස්. අපි මම හිතන්නේ එතන ඇත්තේ හරිත. අපි බලමු හරිත එතනදී ඉන්නේ කියලා. මොයිස් මම මේ ගණන් කරගන්නේ පාම් ගස් ටික. මෙතන තියෙනවා දෙපැත්තම ගස් ටික ගණන් කරනවා. මේ යන්නේ 10 වෙනි ගහ. මේ පැත්තේ මේ ලයින් එකෙන් 10 වෙනි එක. ඊට පස්සේ ලොකු ගස් ටික තමයි ගණන් කරන්නේ. ඉන්න මේ විදියට. එතන 11යි. 12යි මෙතන තියෙනවා 12. 12යි තියෙනවා මෙතන. එතන 13යි. ඊට පස්සේ මෙතන 14යි. එතන 14 දිනවා. yes 14යි. මෙතන 15ක් තියෙනවා රතන 16යි 17යි 18යි අදනයි. ඊට පස්සේ 19. අතන 19ක් තියෙනවා. yes අපි 19ක් තියෙනවා. අපි බලමු උත්තරේ හරිද කියලා. අපි හරිතනෙමුත් අහලා බලමු. උත්තරේ හරිද කියලා. let's see. උත්තරේ හරි නේ. තව තියෙනවා කෝඩ් එක සුළු කරන්න. 19ක් තිබ්බ යාළුවනේ. කොහොම හරි උත්තරේ විසඳුවවම තිබ්බේ view එක enjoy කරන්න කියලා. ඉතින් මං view එක enjoy කරන අතරවාරේ හරිතත් එනවා shape එකේ. ඉතින් මං කෝඩත් ආයේ හරි දීලා වැළුවා උත්තරේ ආයේ විසදලා. උත්තරේ හරියටම හරි යාළුවනේ. ඉතින් දෙන්න ප්‍රශ්න විසඳලා. යම්මට විසුව හරිද? එන්න ප්‍රශ්නේ බලන්න හරි විදිහට උත්තරේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්ලේස් එකට. මම ඔයාලට දැම්ම ප්‍රශ්නේ දෙන්නේ නැහැ. අපි එතනදී ප්‍රශ්න බලමු. ඉතින් යාළුවනේ මේ විදිහම ප්‍රශ්න දෙකක් කතා කරලා ඉවරයි. ඔයාලට මතක ඇති Python කියන්නේ ලංකාව විතරක් ප්‍රසිද්ධ ලැන්ග්වේජ් එකක් නෙමෙයි මේ විද්දි ලෝකෙම ප්‍රසිද්ධ ලැන්ග්වේජ් එකක් බඩපත් වෙලා තියෙනවා. ඉතින් මේ ඩොකියුමන්ටේෂන් එක හොඳටම ප්‍රූව් වෙනවා. ඒ වගේම යාළුවනේ POP index එක කියන්නේ
ලෝක ලැංවේජස්වල පොපියලිටික මැන බයින්න ඉන්ඩෙක්ස එක. ඉතින් ඒකට අනුව 2024 වසරේ ලැංවේජ් පටපත්ලා තිනා මේ Python කියන ලැංග්වේජ් ඒ වගේම 2025 මැයි වෙද්දී ෆස්ට් රෑන්ක් එකට ඇවිල්ලා තිනවා. ඊළඟ තැනට එක්ක යන ගමන් හරි තින්නේ එක අපි හරිතගෙන අහලා දැනගමු. ඔයාලා අපි එක්ක යන්නේ කියලා. හරිද? හරිද නෑ. හරිත මාත් හොයන් ගියා. ඒ වගේම හරිතත් මාව හොයන් ගෙනා. මේ සෑයන හරිත ගිහලා ඉන්නේ වෙන කොහේ හරි වගේ. ඔයාලට හිතෙන විදිහට කොහේ යන්නේ නැද්ද? පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම හරිත ආපු ගමන් මට ළඟ ප්‍රශ්න දුන්නා. ඔයාලනේ උත්තරේ රයිට් නම් නෙමෙයි. මාව ආය පාරක් පාරමැද්දට ඇව්වා ප්‍රශ්න විසඳන්න කියලා. යාළුවනේ කොහෙමෙන් කොහම හරි මේ සැරේත් මං අසාර්ථක වෙනවා. අසත්වරක් 3 171 171 පහෙන් ඉතිරි පහෙන් බෙදුවොත් උත්තරේ එකක් වෙනවා. එක දෙකෙන් ගුණ කරොත් දෙකක් වෙනවා. දෙක ඉතිරි 3ෙන් බෙදුවොත් උත්තරේ දෙකක් වෙනවා. ඒ අනුව ඉන්ඩෙක්ස් එක 2 වෙනවා. ඒ කියන්නේ උත්තරේ වෙන්නුනේ left. හැබැයි උත්තරේ රයිට් ආවේ guys. අපි බලමු අම්මට රයිට් ආවේ එකෙන්ම රයිට් ආවේ මේක. රයිට් ගයිස් දින්නට ප්‍රශ්න වැරදුනා. දැන් දින්නට වෙනවා මං කියන චැලෙන්ජ් එක කරන්න. දින්නවා රෙඩිද? රෙඩි. ඉතින් මෙතන යන්න ඕනේ පැත්ත තමාර කෝඩ් එක විසඳලා ගන්න ඕනේ. ඉතින් දැන් අපිට චැලෙන්ජ් එකක් තියනවා කරන්න. මොනවයි චැලෙන්ජ් එකක් ඒත් දන්නේ නැහැ. අපි බලමු මොකද්ද චැලෙන්ජ් එක කියලා. යාළුවනේ හරිතකිව කීල්සකට ඇන් කියලා කීල්සේ මතක් වෙච්ච ගමන මතක් වුණේ මයි පර්ස් එක. ඉතින් හරිතකුවක් බිස්කට් පුඩින්නයක් ගන්න කියලා. ඉතින් යාළුවනේ චැලෙන්ජ් එක නගුනේ මේ ගොඩක් ප්‍රමාණයක් කන එක ගොඩක් අමාරු වැඩක් වුණා. මොකද එකපාර කන්න බැරි නිසා. හැබැයි කොහොම හරි ඒකත් කරා. ඉතින් යාළුවනේ වීඩියෝ එක අන්තිම ටික තමයි සුපරිම ටික. අන්තිවෙනකම් බලන්ඩ අපි ලස්සන පැත්තකටාව ඔයි කවුරුත් දැකලා නෑ මං හිතන්නේ ඉන්න හරිත නේද හරිත පට්ට ලස්සනක් තියෙනවනේ ඔව් යාළුවනේ මේ තියෙන්නේ එක්තරා view point එකක් මෙතෙන්ට ගියාට පස්සේ අපේ හිතට දැනුණා මාර ෆීල් එකක් ඒ කියාගන්න බැරි ෆීල් එකක් ඉතින් ඒත් එක්ක අපිට ඊළඟ ප්‍රශ්නේ හම්බ වුණා දින්න උඹ ඊළඟ ප්‍රශ්නය මොකද්ද බලන්න කරේ අඩෝ අවුලමයි ගැටුණා කමක් නැහැ නං දැන් මෙන්න මේක තෙස්තාන්කෝ මේක වට ගන්න බෑ හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා ඊළඟ ප්‍රශ්නේ යාළුවනේ මෙතනදී අපිට කෝඩ් එකේ රිසල්ට් එකක් ගන්න බෑ මොකද ඇරේ කියන වේරියබල් එකට අදාළ කොටස කමෙන්ට් එකක් විදිහට තමයි දාලා ඉන්නේ. ඒ වගේම මම විශේෂයෙන් කියන්නේ බබල් සෝට් එක විතරක් මම මේකෙදි කෝඩ් එක හැදුවා. මෙන්න මෙහෙමයි මේකට වෙන්නේ. බබල් සෝට් එක වෙන්නේ පිළිවෙලක් හදන එක. මෙතන බබල් සෝට් එකේදී දැන් කුඩා එකේ නම් ලොකු විශාල සංඛ්‍යාවක් තමයි මෙතන හැටියට බබල් සෝට් එක වෙන්නේ. මම වගුවෙන් පෙන්නලා දෙනවා මේ පිළිවෙල. ඒ වගේම මෙතනින් පල්ලේ තියෙන කෝඩ් එක. ඒකෙන් වෙන්නේ සීක්වෙන්ස් ෂෝට්. එතනදී ටාගට් එකක් අපිට දෙනවා. ඒ ටාගට් එක පවා මෙතනින් දීලා නැහැ. ඒ හින්දා මේ කෝඩ් එක අපිට හදන්න බෑ. එතකොට බබල් සෝට් එක වගේම රන් වෙනවා. හැබැයි මෙතන ටාගට් එක සෙට් වුණාට පස්සේ ඒ ටාගට් එකට අදාළ ඉන්ඩෙක්ස් එක මෙතනදී අපිට කැල්කියුලේට් කරලා රිටර්න් කරනවා. ඒක තමයි මෙතන ස්පෙෂල් දෙයක් විදිහට වෙන්නේ. යාළුවනේ ඉතින් මේක අපිට මේක උත්තරයක් විදිහට ගන්න බෑ. මේක හැබැයි ප්‍රොසෙස් එක විදිහට අපිට මේක තමයි කියන්න තියෙන්නේ. ෆයිනලි මේ උත්තරෙත් මගේ හරියනවා. යාළුවනේ ලේසි නෑ. Python codes එක මගේ උදේදා හවස් වෙනකම්ම දවසක් තීරණය කරා. ඉතින් විවිධ තැන්වලට යමින් විවිධ challenge හම්බෙමින් අපිට මේ දවස ගෙවන්න වුණා. ඉතින් ඔයාලට බැරි නෑ මේ වගේ දවසක් එන්න. ඉතින් කෝකටත් ඔයකට Python ඉගෙන ගන්න.